ඔයා කොතරම් දක්ෂ රියදෙනෙක් වුණත් පාරේ යන තත්පරයක අතපසුවීමකින් ඔයාගේ මුළු ජීවිතේම උඩු යටිකුරු වෙන්න පුළුවන්. ලංකාවේ හැමදාම සිද්ධ වෙන දහස් ගණන් අනතුරු වලින් බේරලා හැමදාම ආරක්ෂිතව ගෙදර යන්න ඔයා දැනගත යුතුම රහස් පහක් අද මම සේවා මිතුරු SL ඔස්සේ ගෙනෙනවා. මේක ඔයාගේ ජීවිතය බේරගන්න කරන ලොකුම ආයෝජනයක් වෙයි. අංක 1 ආරක්ෂිත පරතරය. පළවෙනි එක තමයි ආරක්ෂිත පරතරය. ගොඩක් අය කරන්නේ ඉස්සරහ වාහනේ වැදෙන්න තරම් ළඟින් යන එක. මතක තියාගන්න ඉස්සරහ වාහනේ හදිසියෙ හරි බ්‍රේක් කළොත් ඔයාට ඒක පාලනය කරගන්න තප්පර 2ක හෝ 3ක කාලයක් අවශ්‍යයි. විශේෂයෙන් වැසි දිනවලදී මේ පරතරය තවත් වැඩි කරගන්න. පොලිමේ යනකොට උනත් ඉස්සරහ වාහනේ පස්ස රෝද පේන තරම් දුරකින් ඉන්න එක ඔයාගේ ජීවිතය ආරක්ෂා කරනවා. අංක 2 දෙවෙනි රහස තමයි අවධානය. ඔය දන්නවද ලංකාවේ සිද්ධ වෙන අනතුරු වලින් වැඩි හරියකට හේතුව ඩ්‍රයිව් කරන අතරතුර ෆෝන් එක පාවිච්චි කිරීම, චැට් කරන එක, පාරේ යන වෙනත් දේවල් දෙස බලාගෙන යන එකෙන් ඔයාගේ ප්‍රතිචාර දැක්වීමේ වේගය අඩු වෙනවා. පාරට සම්පූර්ණ අවධානය දෙන්න. එක තත්පරයක ෆෝන් එක බැලීම ඔයාගේ අවසන් තත්පරය වෙන්න ඉඩ දෙන්න එපා යාළුවනේ. අංක 3 වේගය සහ නීති. තුන්වෙනි දේ වේගයෙන් ගියොත් ඉක්මනින් යන්න පුළුවන් කියලා හිතන්න එපා. වේගය වැඩි වෙන තරමට ඔයාට වාහනේ පාලනය කරගන්න තියෙන අවස්ථාව අඩු වෙනවා. විශේෂයෙන්ම වංගු සහිත පාරවල් වල සහ ජනාකීර්ණ ස්ථානවලදී වේගය සීමා කරන්න මතක තියාගන්න. වේගයට වඩා ජීවිතේ වටිනවා. අංක 4 වාහනේ නඩත්තුව. හතරවෙනි රහස ඔයාගේ වාහනය කොතරම් දුරට සූදානම්ද? ගමනක් යන්න කලින් ටයර් වල හුලං, බ්‍රේක් සහ ලයිට් වගේ දේවල් හරියට වැඩද කියලා බලන්න. පාරේදී බ්‍රේක් ෆේල් වීම වගේ දෙයකින් බේරෙන්න නම් නිසි කලට වාහනය සර්විස් කරන එක අනිවාර්යයි. අංක 5 අනුන්ගේ වැරදි වලට සූදානම් වීම. අවසාන සහ වැදගත්ම රහස තමයි ඩිෆෙන්සිව් ඩ්‍රයිවිං කියන්නේ. ඒ කියන්නේ ඔයා හරි වුණත් පාරේ ඉන්න අනෙක් රියදුරන් වැරදි කරන්න පුළුවන් කියලා හිතලා ඩ්‍රයිව් කරන එක. කවුරු හරි වැරදි විදියට ඉස්සර කළොත් ඔහුට ඉඩ දෙන්න. ඔහුත් එක්ක තරඟයට යන්න එපා. ඔයාගේ ඉලක්කය වෙන්න ඕනේ ගැටුමක් ඇති කරගන්නේ නැතුව ආරක්ෂිතව ගමනාන්තයට යන එකයි. මේ රහස් පහම පිළිපැද්දොත් ඔයාට විතරක් නෙවෙයි පාරේ යන අනිත් අයටත් ඒක ලොකු ආරක්ෂාවක්. මේ වීඩියෝ එක ඔයාගේ රියදුරු යාළුවන් අතර ෂෙයා කරලා ඒගොල්ලොන්වත් දැනුවත් කරන්න. මේ වගේ තවත් වැදගත් වීඩියෝ දිගටම බලන සේවා මිතුරු SL සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න. හැමෝටම සුරක්ෂිත ගමනක් ප්‍රාර්ථනා කරනවා. ජය වේවා.